කෝටි 40ක් නේද ළමයි? කෝටි 40ක් හම්බ කරන්න මනුස්සයට කොච්චර කාලයක් යයිද? පොඩක් ඉන්න සාමාන්‍යයෙන් කැම්පස් අවුට් එකේදී සාමාන්‍යයෙන් අවුරුදු 26ක් 7 වෙනවා. සාමාන්‍යයෙන් 25 කියලා 25න් අවුට් වුණා. එයා කන්නේ නැතුව ඉතුරු කරලා එයාට පුළුවන් අවුරුදු 35 වෙනකොට කෝටියක් ඉතුරු කරන්න. 35 වෙනකොට හරියද? ඒ වගේ දැන් අපි මේක කෝටිය කියලා හිතමුකෝ. කෝටි එකයි. කෝටිය වගේ 40ක් ගන්න නම් දෙයියනේ. අවුරුදු 8 40ක් ඉන්නවා අවුලක් නැහැ. ඔත 320යි නේ. අවුරුදු 320යි යන්නේ. අවුලක් නැහැ. මෙයාත් බෙරන තව ආත්ම 7කින් හරි ගමු. නේද? ආයිලා තිබ්බ රෝල්ස් රොයිස් කාර් එක. ඒක වටිනාකම කීයද? කෝටි කීයද ඒක? කොහෙටද ගියේ ඒක? පිස්සුද? රජරට පොළොන්නරුවට ගියේ. දන්නේ නැද්ද බලයි? තායිද කියලා දන්නවනේ? ඩඩ්ලි සිරිසේන එක. දන්නවනේ ඩඩ්ලි සිරිසේන දන්නවනේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මල්ලි. ඒකේ වටිනාකම මට මං දන්න විදිහට මං හිතන්නේ මේ කෝටි 38ක් හරි 40 ගණක් කර නේද? එහෙම වටිනාකමක් වෙන්න ඕන. කෝටි 38ක් විතරනේ. දැන් සමහරවිට හිතනවා යන්නේ එකනේ කරන්නේ මොකටද ওই කාර් එක නේද? බස් එකේ ගියත් ගියා නිකන් කෝටි කාර් එක ගියද මොකටද කෝටි 18 38ක් 48ක් ගන්නනේ? එහෙම නෑ බං සල්ලි තියෙනවා නම් ඒ වගේ ආතල් එක ගන්න ඕන. නැද්ද? ගන්න ඕන නෑ මොනව කරන්නද නැත්තම් සල්ලි එකතු කරලා මැරලා යන්නද නිකන්. ඒක මිනිස්සුන්ගේ ආසාවල් එක එක ආසාවල් තියෙන මම නම් කියන්නේ ඉතින් ප්ලේන් එකක් ගන්න හිතුවා ප්ලේන් එකක් ගන්න ඕන. මේ පොළොන්නරුවේ මිනිස්සුන්ට පුදුම සල්ලියක් තියෙන ළමයි. දැන් ඔය හාල් මෝල් විතර දැන් ඔය රත්න කියලා ඉන්නවා හරිද? රත්න කියලා දෙනවා හෙලිකොප්ටර් පවා තියෙනවා. ඒ කියන්නේ පොළොන්නරුවේ වෙනම ඒවියේෂන් එකක් හදලා තිනවා මේ නිකන් යන්න. ඒ කියන්නේ හෙලිකොප්ටර් යන්න ඒ වැඩි නම් කියවෙන්නේ නැහැ නේ. රත්න එයත් ඔය මට්ටමෙම ඉන්නවා. රත්න සහල් කියලා එයත් ඔය මට්ටමෙම මේ ලොකු තැනක ඉන්නවා. වැඩි නම කියවෙන්නේ නැහැ. ඩඩ්ලි සිරිසේන හද අර ජනප්‍රියයිනේ පොඩ්ඩක්. ඒ නිසා කියවෙනවා. කුරුණෑගලත් රෝල්ස් රොයිස් තිබ්බනේ. අරක වෙනයි ඈ මං හිතන්නේ ලෝකෙටම 42යි වාහනේ තියෙන්නේ. ඉන්දියාවටත් එකයිද කොහෙද තියෙන්නේ? ලංකාවට එකක් තියෙනවා. අපි ඉතින් අනේ හූල්ලන්න නෙමෙයි අපිත් තියනවා අඩේ තියෙනවන එකක් කමනුස්සෙක් එක පදිනවා කියලා නිකන් ඒක අපි හිතනවා. එතකොට තමයි අපිටත් කවදා හරි මේ වගේ දෙයක්කට හිතන්න හරි බල නැත්තම් ආපෝ බං කෝ පිස්සුද බං කෝටි 24 YouTube අර ගම්වල ගෑනු වගේ. සමහර කොල්ලොත් ඒකනේ වැඩි. සමහර කොල්ලොත් එහෙම හිතනවා බං. කොල්ලෝ උඩට වාහන පිස්සුනේ සාමාන්‍යයෙන්. මම නම් කියන්නේ තව එක්කෙනෙක් මොනවා හරි දෙයක් ගන්නකොට ඒකට සතුරු වෙන්න ඕනේ. එතකොට තමයි අපිටත් ඒවා ලැබෙන්නේ. ඔය පස්සේ බලන්න. පොඩ්ඩක් ඉන්න නිකන් මේ කෝටි 40ක් නේද ළමයි? කෝටි 40ක් හම්බ කරන්න මනුස්සයට කොච්චර කාලයක් යයිද? පොඩ්ඩක් ඉන්න අපි නිකන් බලමුද ඒක නිකන් ගුරුරේගේ පඩිය කීයද දන්නවද? අවුරුදු 5ක් විතර සර්විස් එකක් කරොත් දැන් 80ක් විතර ලැබෙනවා. ඉස්සර තිබ්බේ 65යි. දැන් සාමාන්‍යයෙන් 80ක් විතර පඩි ලැබෙනවා ගුරුරේට. හරිද? පාසල් ගුරුරේට 80000 විතර පඩියක් ලැබෙනවා. OTත් එක්ක මම හිතන්නේ ඔය ඔක්කොමත් එක්ක 80000 පඩියක් ලැබෙනවා. මාසෙකටනේ. අපි හිතමු ලක්ෂයක් කියලා. OT නෑනේ බං ඉස්කෝලවල. ලක්ෂය කියලා හිතුව. ලක්ෂය සාමාන්‍ය ගුරුරේගේ පඩිය උඩරිම හරිද? ප්‍රින්සිපල් කෙනෙක්ට කියලා ගමු. අවුරුද්දටම ලක්ෂ 12යි. අපි හිතමු කන්නේ බොන්නේ නෑ. හරිද? කන්නේ බොන්නේ නෑ. ලක්ෂ 12ම ඉතුරු කරනවා. ලක්ෂ 12ම ඉතුරු කරලා සාමාන්‍යයෙන් 12 වරක් 8 කීයද? 96යිනේ. නේද? කෝටියකට ආසන්න මුදලක් කියන්නේ ඉතුරු කරන්න අවුරුද්දක් යනවා. අවුරුද්දක් නෙමෙයි බං. අවුරුදු 8ක් යනවා. කියන්නේ අවුරුද්දකට ලක්ෂ 12යිනේ. අවුරුදු 8කින් කෝටියක් ඉතුරු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැම්පස් අවුට් එකදී සාමාන්‍යයෙන් අවුරුදු 26ක් 7 වෙනවා. සාමාන්‍යයෙන් 25 කියලා හිතමු 25න් අවුට් වුණා. එයා කන්නේ නැතු ඉතුරු කරොත් එයාට පුළුවන් අවුරුදු 35 වෙනකොට කෝටියක් ඉතුරු කරන්න. 35 වෙනකොට හරියද? ඒ වගේ දැන් අපි මේක කෝටියයි කියලා හිතමුකෝ. කෝටි එකයි. කෝටිය වගේ 40ක් ගන්න නම් දෙයියනේ. අවුරුදු 8 40ක් ඉන්නවා අවුලක් නැහැ. ඔත 320යි නේ. අවුරුදු 320යි යන්නේ. අවුලක් නැහැ. මේ ආත්ම බැරිනොත් තව ආත්ම 7කින් හරි ගමු. නේද?
ඒක ගැන හිතද්දී ඔය කරේ අවුලක් තියෙනව නේද? නෑ මේකත් මම කියන්නම් දැන් ඔය ගැන හිතද්දී සමහරව හිතනවා දැන් ඉංජිනේර කෙනෙක්ගේ පඩිය ගත්තොත් ළමයි ලක්ෂ 5 වගේ ලැබෙන්න පුළුවන් නේ. ලක්ෂ 5ක් වගේ ලැබෙන්න පුළුවන්. හරිද? සාමාන්‍ය හොඳ දැනකට ගියත්. ඒත් හිතුවොත් ඔයාලට හිතන අවුරුදු ලක්ෂ 5ක් වෙනවා කියන්නේ ඒ සමානව එක්ස්පෙන්සස් වැඩි වෙනවා. හරිද? කරන්න බෑ. ටැක්ස් ඒව ඔක්කොමත් එක අවුරුදු ලක්ෂ 5ක් හෙව්වොත් එක්ස්පෙන්සස් වැඩි වෙනවා. පහම ඉතුරු කරත් අවුරුද්දකට ලක්ෂ يعني මාසයකට 5 ගානේ අවුරුද්දට ලක්ෂ 60යිනේ. 12 කීයද බං? 12 කීයද මං කිව්ව 5 60යිනේ. ඔය 60යි. ඒකෙ විතරුත් ලක්ෂ 60යි. එතකොට දැන් අවුරුද්දකට ලක්ෂ 60ක් විතර ගන්න ඒත් අමාරුයිනේ සාමාන්‍ය ගේමක් ගහන්න කියලා හිතනවනේ. ඒ වගේ ෆීල්ඩ් වලට ගියාට පස්සේ ජොබ් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කවුරුත්. හරිද? සාමාන්‍ය ඕන තරම් රිසෝසස් තියෙනවා සල්ලි හම්බ කරන්න. ඒ කියන්නේ එක විදිහක් නෙමෙයි තියෙන්නේ. ඔය දැන් ඉංජිනේර කෙනෙක් ගත්තත් සැලරි එකක් කරන් නිකන් ඉන්න ජීවිතන කවුරුත් නැහැ. එහෙම වටේන් පිටේ එක එක රිසෝසස් හැදලා සාමාන්‍යයෙන් 1 මිලියන් එහා එහෙම ගන්නවා. ඉනිසේ ඒවත් එක මයින් යන්න එපා. අර වගේ සාමාන්‍ය ගවර්න්මන්ට් වගේ ගියොත් නිකන් ගුරුරෙක්ගේ වගේ නැත්තම් අර ෆික්ස්ම දෙයක් කරොත් වෙන දෙයක් කරන්න බෑ. ක්ලාස් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න අනිත් ඕනම වගේ ජොබ් එක සාමාන්‍යයෙන් Tamanට කැපැසිටියක් තියෙනවා ඕන කට්ටි සල්ලි හොයනවා ඈ. ඒ නිසා හිතන්න එපා මේ ජොබ් මෙහෙම තියාගෙන අපිට ඔය හීන වේද ලංකාවේ තොල කියලා එහෙම නැහැ. දැන් අපේ කැම්පස් එකේ ඉන්නකොට 1 මිලියන් මාසෙට හොයපු කට්ටිය ඉන්නවා. 3rd year 4th year ඉන්නකොට. මේ එක එක දේවල් තියෙනවා. හරි ඔය දැන් හිතන්න සිවිල් ඉංජිනේර කියලා ඌ වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත හදාගෙන ඕනනම් වැඩ කරන්න පුළුවන්. ඔනෝසස් තියෙනවා. ඒ නිසා ඒව ගැන වද වෙන්න එපා. ඔයාලගේ හීන තියෙනවා ඈ. එහෙම වාහනයක් ගන්න මෙච්චරක් සල්ලි ඕන වගේ එහෙම හිතන්න එපා. හරි ඒව පුළුවන් කරගන්න. ඕන තරම් දේවල් තියෙනවා. නිසා මෙහෙම ගණන් හදන්න එපා. ඒක ගොබ්බයි. නේද? එහෙනම් ඩඩ්ලි මහත්තයා ওই විදිහට හිතුවනම් ජීවිතේට ගන්න වෙන්නේ නැහනේ. ඔය ගත්තේ අවුරුදු 300ක් ගිහලා නෙමෙයිනේ ගත්තේ. බිස්නස් කරලානේ ගත්තේ. ඒ නිසා එක එක දේවල් තැන් තැන් වල පැල කරලා දිනව පත් වෙන කොහොම හරි. ඒ නිසා එහෙම හිතන්න එපා. රයිට්. මේක හදමු.